ඉතින් මේ විදිහට ඔන්න සතර අරාබිය එමිරාත් අබුඩාබිහිදී පැවැත්වෙනවා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ඇෆ්ගනිස්තානු ඒ කණ්ඩායම සහ අයර්ලන්ත ඒ කණ්ඩායම කියන කණ්ඩායම් තුන ක්‍රීඩා කරන එදින තුන්කෝ තරංගාවලියේ ඉතින් මෙම තරංගාවලියේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම වගේම සෙසු කණ්ඩායම් දෙකටත් මූලික වටේට අදාළව තරංග 4 බැගින් ලැබෙනවා ක්‍රීඩා කරන්න. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටේ ක්‍රීඩා කළ තරංග 4ම ජයගෙන අපරාජිතව අවසන් තරඟයට අද දිනේදී ක්‍රීඩා කරන්න අවස්ථාව උදා කරගත්තා. මෙහිදී ඇෆ්ගනිස්තානු කණ්ඩායම සහ අයර්ලන්ත කියන කණ්ඩායම් දෙක එක තරඟයේ බැගින් ජයගෙන ගත්තත් අයර්ලන්ත කණ්ඩායම ඇෆ්ගනිස්තානු කණ්ඩායම පරාජයට පත් කරමින් එම තරඟයේ ජය ගැනීමේදී දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළින් තබා ගැනීමට අවස්ථාව උදා කරගත් නිසා ඔවුන් තමා දිනේදී ලංකාව ඉදිරියේ ප්‍රතිවාදී බවට පත් තිබෙන්නේ. කෙසේ නමුත් සත්කාරත් ඇෆ්ගනිස්තානු කණ්ඩායම අවසානවතට මුහුණ දීමට සිදු වුණේ. ඔවුන් සත්කාරத்தை දරන මෙම තරඟාවලිය තුළ අවසාන මහා තරඟ ක්‍රීඩා නොකරම තරඟය ඉවත් වන්නට වෙච්ච සිදුවීමෙන් ඉතින් කොහොම නමුත් අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11 ආරම්භ වන තුන්කොර තරඟාවලිය අවසාන මහා තරඟයේ සෙත් නැත්නම් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ අයර්ලන්ත ඒ කණ්ඩායම ක්‍රීඩා කරන මෙම අවසාන මහා තරඟය ඔයාලට නරඹන්න පුළුවන් සියලුම ආකාර පිළිබඳ තමයි මෙහිදී දැනට පැවැත්වෙන අවසාන මහා තරඟවල ඩැලෝ ටීවී ඔස්සේ නැරඹීමට අවස්ථාව උදා වන්නේ මෙන්න මේ විදිහටයි. ද පපර ටීවී channel ලංකා 62 ඔස්සේ ඔයාලට මෙම තරඟය නැරඹීමට අවස්ථාව උදා වෙනවා. ඒ වගේම ද papare.com කියන වෙබ් පිටුව ඔස්සේද මෙම තරඟය නැරඹීමට ඔයාලට අවස්ථාව උදා වී තිබෙනවා. ඊටත් අමතරව ජංගම දුරකථන හරහා මෙම තරඟයේ ආරම්භ ඔයාලට හැකියාව තිබෙනවා ඩයලොග් වී ඇප් එක හරහා මෙම අවසන් තරඟය සම්පූර්ණයෙන්ම නරඹන්න. ඊටත් අමතරව POTV පාරිභෝගිකයාට අවස්ථාව තිබෙනවා මෙම තරඟය සජීවීව නරඹන්න. මෙන්න මේ විදියටයි. ඉතින් POTV channel ලංකා 323 HD වගේම POTV channel ලංකා 150 HD කියන ස්පෝර්ට් 1 නාලිකාව ඔස්සේ මෙම අවසන් තරඟය ඉතාමත් සුපැහැදිලිව නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.